Hi everyone, welcome back to SL Beauty. ඉතින් ගොඩ දවසකින් පස්සේ වීඩියෝ එකක් අරන් එන්නේ. ඒකත් ගොඩක් requested වීඩියෝ එකක්. supplements ගැන. ඉතින් මේ supplements කියන්නේ මොනවද? supplements කියලා කියන්නේ අපිට එදිනෙදා අවශ්‍ය පෝෂක අපි බාහිරින් ලබා ගන්න විදිහ. ඉතින් අපිට සමහරක් පෝෂක ද්‍රව්‍ය තියෙනවා අපිට ආහාර වලින් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒවා වුණත් ඔයාලට supplement එකක් විදිහට ගන්න පුළුවන්. මේ වීඩියෝ එකෙන් මම කතා කරන්න යන්නේ කොලාජන් ගැන. ඊළඟ වීඩියෝ එකකින් මම ග්ලූටතයෝන් ගැන කතා කරන්න. හරි. කොලාජන් කියලා කියන්නේ ශරීරයට ගොඩක් අවශ්‍ය, ශරීරයට ගොඩක් තියෙන පොදු ප්‍රෝටීන් වලින් එකක්. ඉතින් මේ ඔයාගේ සමට, කොන්දේට, එතකොට ඔයාගේ ජොයින්ට්ස් වලට ගොඩාක් හොඳ ප්‍රෝටීන් එකක්, අවශ්‍ය ප්‍රෝටීන් එකක් තමයි මේ කොලාජන් කියලා කියන්නේ. ඉතින් ඔයාගේ සමේ තෙතමනේ රැකගන්න, ප්ලෙසන්ට් ලුක් එක වැඩි කරගන්න මේ කොලාජන් ගොඩක් වැදගත් වෙනවා. ඒ වගේම ඔයාගේ සම රැලි වැටෙන එක, කොණ්ඩේ හැලී යාම කියන දේවල් ගොඩක් පාලනය කරනවා මේ කොලාජන්. ඒ සමට, ඔයාගේ සන්ධි වලට, ඔයාගේ කොණ්ඩෙට ඔයාට පුළුවන් ඉක්මනින් අවශෝෂණය කරගන්න මේ පෝෂණය. ඉතින් ඒ වගේම මේකේ අඩංගු වෙනවා විටමින් C. ඉතින් ඒ හින්දා ඔයාට මේ කොලාජන් නිෂ්පාදනයට අවශ්‍ය වෙන විටමින් C මේකේ අඩංගු වෙනවා. ඉතින් මේකේ සඳහන් වෙන ආකාරයට මේකේ ග්ලූටන්, සෝයා, ඒ වගේම කෘත්‍රිම සන්දානයන් අඩංගු වෙන්නේ නැහැ. ඉතින් මම දැකලා තියෙනවා මේ දවස්වල ගොඩාක් එක එක විදිහේ සප්ලිමන්ට්ස් වයිරල් යනවා. ඉතින් මම දැකලා තියෙනවා එක එක පවුඩර්ස් යනවා, ඒ කියන්නේ ඩ්‍රින්ක්ස්, එහෙමත් නැත්නම් ගමීස් යනවා, ටැබ්ලට්ස් යනවා. නමුත් ඔයා කාවවත් විශ්වාස කරලා ප්‍රොඩක්ට් එකක් ගන්නවා වෙනුවට ඔයා කරන්න ඕනේ ඔයා හොඳ බෑග්ග්‍රවුන්ඩ් චෙක් එකක්, රිසර්ච් එකක් කරන්න ඕනේ ගිහිලා. මේකේ මොනවද අඩංගු වෙන්නේ? ඔයා මේක ඇඟ ඇතුළට ගන්න නිසා ඔයා ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ. ඉතින් ඔයා ගොඩක් හිතලා බලලා හොයලා බලලා ප්‍රොඩක්ට් එකක් තෝරගන්න ඕනේ. මේකේ අඩංගු වෙන්නේ මොනවද? මොන වගේ ප්‍රමාණයක් දවසට ගන්න ඕනේද? එතකොට එක දිගට කොච්චර කාලයක් මේක පාවිච්චි කරන්න හොඳයිද? සහ වයස කීයෙන් වගේද ගන්න ඕනේ. ඉතින් මේ කොලාජන් කියන එක ගොඩාක් රෙකමන්ඩ් කරන්නේ අවුරුදු 25ට වැඩි කට්ටියට ගන්න. අවුරුදු 20 පැනලා ඔයාගේ ප්‍රීමැචුරිටි එකක් පෙන්නනවා නම්, අර වයසට කලින් ඔයාගේ පොඩි වයස් ගතියක් පෙන්නනවා නම්, හැම රැලි වැටෙනවා නම් ඔයාට මේක යූස් කරන්න පුළුවන්. හැබැයි ඒත් ඔයා 22 23 වගේ පැනලා නම් විතරයි. රයිට්. ඉතින් ඒ වගේ දේවල් ගොඩාක් හොයලා බලන්න පුළුවන්. ඒ හොයලා බලලා ගන්න. මම දැකලා තියෙනවා ගොඩාක් අය කියනවා මෙන්න මේක මෙහෙන් ගෙනාවේ, මේක මෙහෙන් ගෙනාවේ කියලා ගොඩාක් අය මේවා ගන්නවා. රැවටෙන්න එපා ඒවලට. ඒවා හොඳ ප්‍රමිතියෙන් යුක්තද කියලා හොයලා බලන්න. ඉතින් මම බය නැතුව රෙකමන්ඩ් කරනවා මේ නියෝසෙල් බ්‍රෑන්ඩ් කියන ලෝකේ ගොඩාක් ප්‍රසිද්ධ බ්‍රෑන්ඩ් එකක්. මේක ඒ වගේම ගොඩාක් හොඳ බ්‍රෑන්ඩ් එකක්. ඉතින් ඔයා මේ වගේ දේවල් ගන්න. ගොඩක් වෙලාවට ප්‍රයිස් එකෙන් ලොකු වෙනසක් වෙන්නේ නැහැ. ටිකක් වැඩි ගාණක් දුන්නත් කමක් නෑ. ඔයාගේ ශරීරයට හිතකර දෙයක් ගන්න නිසා. ඉතින් ඔයා අනිවාර්යයෙන්ම හොඳ දේවල්ද කියලා බලලා ගන්න. කාවත් විශ්වාස කරපු පළියට ගන්න එපා. දැන් මම මේ වීඩියෝ එක කරපු පළියට ඔයගොල්ලෝ නියෝසෙල් බ්‍රෑන්ඩ් එකේ සුපර් කොලාජන් එක ගන්න අවශ්‍ය නැහැ. ඉතින් ඔයාට පුළුවන් ගිහලා රිසර්ච් එකක් කරලා මේක හොඳයිද කියලා ඇත්තටම හොයලා බලලා මේක පර්චේස් කරන්න. ඉතින් ඒ වගේම මේවා ගෙන්නන තැන් වලින් මේව ඔරිජිනල්ද කියලා බලන්න. ඉතින් මම ඩිරෙක්ට්ලි කැනඩා වලින් මේවා ගෙන්න ගත්තේ. ඉතින් මේක ඇමරිකන් බ්‍රෑන්ඩ් එකක්. ඉතින් ඔයගලන්ට පුළුවන් රටින් කෙනෙක්ට කියලා ගෙන්න ගන්න, නැත්නම් හරිම තැනකින් බලලා මේ වගේ ප්‍රොඩක්ට්ස් පර්චේස් කරන්න. ඉතින් අවසාන වශයෙන් මේ වීඩියෝ එකේ කියන්න තියෙන්නේ ඕගොල්ලෝ සප්ලිමන්ට් එකක් ගන්නවා නම් හොඳට හොයලා බලලා ඒක ගන්න. මොකද ගොඩාක් අද වෙළඳ පොලේ තියෙනවා, ඩුප්ලිකේට්ස් තියෙනවා, ඒ වගේම අහිතකර දේවල් ගොඩක් අඩංගු වෙච්ච අර සමහර වෙලාවට සතියෙන් සුදු වෙන සප්ලිමන්ට් එකක් තියෙනවා. ඊවලට යන්න එපා. ඔයාගේ සෞඛ්‍ය රැකගනිමින් දීර්ඝ කාලීනව ඔයාට ඔයාගේ සෞඛ්‍යයට හිතකර ඔයාට අවශ්‍ය ප්‍රතිඵල ලබා දෙන ප්‍රොඩක්ට් එකක් තෝරගන්න. ඉතින්
මේ වීඩියෝ එකට මෙච්චරයි. ඊළඟ වීඩියෝ එකකින් අපි කතා කරමු ග්ලූටාතයෝන් කියන සප්ලිමන්ට් එක ගැන. එහෙනම් අදට මෙච්චරයි. ගිහින් එන්න ඊළඟ වීඩියෝ එකකින් හමු වෙනකම් ඔයාලට සුබම සුබ දවසක්.